මෙරට ජනතාවට ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීම තහවුරු කිරීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල් රැසක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරම්භ කර අතරමඟ නවතා දමා තිබූ මහා පරිමාණ ව්‍යාපෘති 25ක වැඩ කටයුතු නැවත ආරම්භ කර ක්‍රියාත්මක කිරීමට පියවර ගනී. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ පූර්ණ මඟ පෙන්වීම සහ උපදෙස් අනුව මෙම පුළුල් සහ කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ඒ අනුව වර්ෂ 2014 2016 2017 2018 2019 2024 වර්ෂවල ඉදිකිරීම් ආරම්භ කර විවිධ හේතුන් මත අතරමඟ ඉදිකිරීම් නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති අතරින් මහා පරිමාණ ව්‍යාපෘති 25ක් මේ වැඩසටහනට ඇතුළත් වේ. ඒ යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඇතුළුව අත්‍යවශ්‍ය බවට හඳුනාගනු ලැබූ ප්‍රධාන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 25ක වැඩ කටයුතු අවසන් කිරීම සඳහා 2025 අයවැය ප්‍රතිපාදන මගින් රුපියල් මිලියන 16,000ක මුදලක් වෙන් කරනු ලැබ ඇති අතර 2026 වසරේ වෙන් කළ මුදල රුපියල් මිලියන 19,000කි. රුපියල් මිලියන 38,000ක මුදලක් 2027 වසරේදී වෙන් කිරීමට සැලසුම් කර ඇත. ළමා හා මාතෘ සෞඛ්‍ය නංවාලීම, පිළිකා ප්‍රතිකාර සේවා පුළුල් කිරීම, හෘද සහ තැලසීමියා රෝගී ප්‍රතිකාර සත්කාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යාලය සහ ජාතික මධ්‍යස්ථාන, හදිසි අනතුරු සත්කාරක සේවා ශක්තිමත් කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිල නිවාස සහ පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණය ආදී ක්ෂේත්‍රයන්ට අදාළ ගොඩනැගිලි සහ සෙසු ඉදිකිරීම මෙම වැඩසටහනට ඇතුළත්ය. ඒ යටතේ 2019 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ කොළඹ ද සොයිසා කාන්තාරෝහලේ මාතෘ සහ වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් අතිනවීන පහසුකම්ද ඇතුළත් කර මේ වන විට අවසන් කර ඇති අතර ඒ සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 389කි.